ගොඩාක් කාරණාව තිබෙනවා. එක මෙඩිකලි කියලා කියනවා. ඒක සාමාන්‍යයෙන් ග්‍රහහපණෙන් ඇති වෙන ග්‍රහහපල තමයි ප්‍රධානම බේසික් එක එතන තමයි. ඒත් එක්කම අපි නිවස යම්කිසි වාස්තු දෝෂ නිර්ත පැත්තේ තිබෙනවා නම් ඊසාන පැත්ත ක්‍රියාත්මක වෙලා තිබෙනවා නම් එතනත් ඒ දරුවෝ සම්බන්ධ බලපෑම සිදු වෙනවා තමයි. එක්තරා දෙමව්පිය කෙනෙක් එකම මෙතන සුමානකට කලින් හොඳට පොහොසත් හොඳට මුදල් තිබෙනවා එකම දරුවා ඒ දරුවාට දෙන්න ඕන හැම උරතල් හැම සැපම දීලා තිබෙනවා. දැන් ඒ දරුවා ඩ්‍රග්ස් එඩික්ට් කෙනෙක්. දැන් ඒ දරුවාට ඒ දෙමව්පියෝ කියන එකම දේ ආචාර්යතුමා අපිට සල්ලි ඕන තරම් තිබෙනවා. නමුත් සල්ලි වීදම් කෙනක ප්‍රශ්නයක් නැහැ. මේක දවසෙන් ඉතාමත් වැරදි මාර්ගයෙන් ක්‍රියාත්මක වෙනවා. මොනවාද ආචාර්යතුමාගේ හේතුව හානකොට යාක පැත්තක් ග්‍රහ බලපෑම එක පැත්තක් නිවස වාස්තු බලපෑමකුත් තිබුණා. එක පැත්තක් මේ දෙමව්පියන් අවබෝධයක් නැති එක තමයි. ඒතර අපේ චූලක දරුවෝ හිඳලවත් දරුවෝ වැඩක් නැහැ කියන තැනකට අපි තල්ලු වෙනවා කියන එක තමයි. සමහරවිට පුත්‍ර දෝෂයක් වෙනවා. ඒ කියන්නේ දරුවෝ නැහැ. සමහරවිට දරුවෝ හිඳලත් ඒ දරුවන්ගේ ලැබීම නැහැ. දරුවන්ගේ ක්‍රියාව හරියාකාර නැහැ. මේකත් වාස්තු පැත්තෙන් අපි නිවැරදි කරගන්න පුළුවන් ක්‍රියාවක් වාසනාවක් තිබෙනවා. වාස්තු කියලා කියන්නේ මොනවද කියන එක අපේ චූලක අපිට ඒ වැරදෙන තැන අපිම දැනගන්න පුළුවන් ඒ වාසනාවක් අපි උදා කරගන්න පුළුවන් කියන මෙන්න මේ දෝෂය නිසා තමයි මේක වෙන්නේ කියලා. එහෙම නෙමෙයි අපේ චූලක. දැන් අපි කියමු දැන් අපේ සාමිතුමා කියනවා දැන් අපි කියමුකෝ දැන් නිර්ත දිශාව කියනකොට එකමුතුකමඩ ඉතාමත් බලවත් වෙන දිශාව. පෞජීතේ ශක්තිමත් වේදයට ක්‍රියාත්මක වෙන බලවත් වෙන දිශාව. ඒ නිර්ත දිශාව නිවැරදි වෙලා ක්‍රියාත්මක වෙනකොට ලස්සන පෞජීවිතයක් ගෙනියන්න ඕන කියලා බුද්ධියක් අපිට ඇති වෙනවා. ඥානයක් අපිට ඇති වෙනවා. දැන් අපි සාමිතුමා කියනවා නිර්ත දිශාව තැම්පත් වෙන දිශාව කියලා කියනවා. සතුට තැම්පත් වෙනවා. ඒ සතුට තැම්පත් කරන්නේ කොහොමද චූලක? අපි ක්‍රියාවෙන්නේ. එන හොඳ ක්‍රියාවෙන් යොදවන්න, හොඳ ක්‍රියාවෙන් ක්‍රියාත්මක වෙන්න කියලා අපි නොදැනීම මනසට ඒ වගේ දෙයක් අපිට ලැබෙනවා කියන එක තමයි. ධනය තැම්පත් වීම. එන මේ ධනය තැම්පත් අම්බ කරගන්න පුළුවන් බුද්ධියකුත් ලැබෙනවා. කල්පනා කරගන්න පුළුවන් බුද්ධියකුත් මේ හරහා ලැබෙනවා කියන එක තමයි. මේ වාස්තු වල කියන මොනවාද කියනක අපේ චූලක අපි විසින් ලැබීම ලබා ගන්න ක්‍රමය තමයි මේ වාස්තු. අපිට කරගන්න බැරි වෙන්න හේතුව ග්‍රහයෝ. එහෙනම් ග්‍රහය වෙනස් කරන්න බෑ. අපි නිවස දිශාවන පොඩ්ඩක් වෙනස් කරනකොට ධනාත්මක ප්‍රතිඵලයක් අපිට ලැබෙනවා. ඒ ලැබීමත් එක්ක අපේ ජීවිතේ වෙනස් කරගන්න පුළුවන් කියන එක තමයි අපේ සාමිතුමා අවුරුදු 30ක් තිස්සේ පරීක්ෂණෙන් හොයලා අපි ලබා දුන්න